මහත්තයා. උදෙන්ම කරදර කරනවා කියලා නම් හිතන්න එපා. සල්ලි ටිකක් ඉල්ල ගන්න කියලා ආවේ. කරදරයක් වෙන්නේ කොහොමද? අපි කොහොමද ඉන්නේ ඔයාලට සේවය සපයන්න. කැමති වෙලාවක සල්ලි අරන් යන්න එන්න. ඇත්තද? පින් සිද්ධ වෙන මුදලාලි මහත්තයා. පින් ඕනේ නේ. ඒක අපේ රස්සාවනේ. මේ කොලේ පුරවලා මේකට අස්සනක් දාලා දෙන්නකෝ. එතකොට මං සල්ලි දෙන්නම්. මොන කොලද මහත්තයා? මට ඕක තේරෙන්නේ නැහැ. එහෙනම් සල්ලි ගන්න ආවේ. මහත්තයා මේ උදේට පාන් කෑල්ලක් නෑ පාන් කෑල්ලක් නෙවෙයි වෙන මොනවා හරි කන්න කීයක් හරි ඉල්ල ගන්න ආවේ මහත්තයෝ. දැන් පාන් කෑල්ලක් කන්නත් බෑනේ. තව දෙයක් ගන්නද ඔයි? මම හිතුවේ පොලියට සල්ලි ඉල්ල ගන්න ආපු මහත්තයෙක් කියලා. යාළුවනේ මේ තමයි මිනිසුන්ට උදව් කරන්න හොඳම වෙලාව. හරි දැන් අපි සභාවේ වැඩ කටයුතු පටන් ගමු. දැන් මාලි කියන්න බලන්න ඇයි මෙයාගෙන් ඩිවෝර්ස් එක ඉල්ලන්නේ? නෑ ස්වාමීනි. මෙයා මං කියන වැඩ කටයුතු ටික කරලා දෙන්නේ නෑ. අපි ඉතින් ගෙදර සහයෝගයෙන් වැඩ කටයුතු කරගන්න එපා. දැනෙදු. ඇයි ඔයා මේ වැඩ කටයුතු කරන්නේ නැත්තේ? ගෙදර වැඩ කටයුතු සහයෝගයෙන් කරන්න ඕනනේ. නෑ ස්වාමීනි. ගෙදර වැඩ කටයුතු කියන්නේ ඔක්කොම මමනේ කරන්න වෙලා තියෙන්නේ. ඒකනේ. දැන් ඔයාලා දෙන්න සාමකාමීව එකට ඉන්න කැමති නැද්ද? නෑ ස්වාමීනි. එහෙනම් මම තීරණය කරා තමාගේ දික්කසාද බිරිඳට මාසිකව රුපියල් 20000 බැගින් ලබා දීමට. ඒක හොඳයි ස්වාමීනි. මමත් පුළුවන් වෙලාවට කීය හරි දෙන්න. ඔයාලගේ යන්න හැදුවේනේ. සබ්ස්ක්‍රයිබ් කරේ නෑ නේද? සබ්ස්ක්‍රයිබ් කරන්න. යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ලයික් එකක් දාන්න. කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් අලුත් කාටුන් එකක් යම්බෙමු. හොඳ කාලෙකින් මේ අපි දෙන්න බීච් එකට ආවේ. ඒකනේ. කොච්චර සතුටු වෙදනේ. කියලා වැඩන්නේ. සතුට කියලා නිම කරන්න බෑ. ඔයා ඉතින් අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මම කැඳගෙන ආවා. ඉතින් මං දෙන්නම් කිව්ව ඔක්කොම දුන්නා. මොකද්ද දෙනවා කිව්වේ? නෑ ඉතින් මං ඔයාට මගේ ආදරේ දුන්නේ. ආදරේ නම් දුන්නා. දැන් ඔයා සතුටින් නෙවෙයිද ඉන්නේ? නෑ ඔයි. ඒක තමයි මනික කියන්නේ. ඔයාට මතකද? අවුරුදු 5කට කලින් අපි ගොඩාක් සතුටින් හිටියා. අවුරුදු 5කට කලින් අපි හම්බෙලාවත් තිබුණේ නෑනේ. ඒක තමයි යෝදි කිව්වේ.